හෙලෝ ගයිස් වෙල්කම් බැක් ටු සිත් ජර්නි. ඉතින් ඔන්න අද මම අරන් ආවා ගොඩක්ම අය මේ මට මෙසේජ් කර අහනවා. මේ ප්‍රශ්නයකට උත්තරයක් අරගෙන තමයි මම අද ආවේ. ඔන්න අහන ප්‍රශ්නේ තමයි මේ ඉංග්‍රීසි ප්‍රශ්නේ. හරිද? ඉතින් අහනවා අක්කේ දැන් අවුරුදු 3ක් ඉංග්‍රීසි වලින් ඉගෙන ගන්න තියෙන්නේ. අපිට ඉංග්‍රීසි බෑ මොකද්ද මේකට කරන්න කියලා. හරිද? මට කරගන්න බැරි වේද දාලා යන්න වේද? මුලින්ම මතක තියාගන්න. ඉංග්‍රීසි බෑ කියලා දාලා ගිහපු කිසි කෙනෙක් නෑ මේ වෙනකන් මම දන්න විදිහට කිසිම කෙනෙක් එහෙම දාලා යන්නේ නෑ මේ ඩිප්ලෝමා එක. හරිද? දැන් අවුරුදු 10කටත් වැඩි දැන් ඉංග්‍රීසි මීඩියම් අපි නර්සින් උගන්වන්න පටන්ගෙන. ඉතින් එහෙම ඉංග්‍රීසි බෑ කියලා දාලා යන්නේ කවුරුත් නෑ. හරිද? ඉතින් හොඳට මතක තියාගන්න අපි මේ ඉංග්‍රීසි වලින් මේ නර්සින් ඉගෙන ගන්න එක මාරම වටිනවා. හරිද? ඒකේ වටිනාකම කියන්න වචන නෑ. හරි කියන්න වචන නෑ හරියටම කිව්වොත්. ඒක පුදුම වටිනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ හරි වාසනාවන්තයි මේ ඩිප්ලෝමා එක ඉංග්‍රීසි වලින් නර්සින් ඩිප්ලෝමා එක ගන්න ලැබෙන එක හරිම වටිනවා. හරි ඒක හොඳට මතක තියාගන්න. ඉතින් ඒක බාධාවක් කියලා හිතන්න එපා. ඔයාට ලැබුණු ජීවිතේ ලැබුණු ලොකුම වාසනාවක් කියලා හිතන්න. හරිද? මුලින්ම මේක ඔලුවට ගන්න. හරි. හරි කතා කරමු. දැන් මම ගැන කතා කරොත් මම නර්සින් වලට එනකොට මට O level වලට ඉංග්‍රීසි වලට A එකක් තිබුණු ළමෙක් නේ මම B එකක් තිබුණු ළමෙක් සහ A level ඉංග්‍රීසි වලට මට S එකක් විතරයි තිබුණේ. හරිද? ඒ කියන්නේ මම මේ මාර ලොකුවට ඉංග්‍රීසි දන්න පොෂ් ළමෙක් නෙමෙයි. හරිද? නමුත් මේ මාර පොෂ් ළමෙක් නෙමෙයි. ඉංග්‍රීසි හොඳට පුළුවන්. සහ ඉතින් මම ඒ ඩිප්ලෝමා එක අවුරුදු 3 හොඳට ස්ටඩි කරා ඉංග්‍රීසි වලින්. ඊට පස්සේ එක්සෑම් ලියලා පාස් වුණා. ඊට පස්සේ ඩිග්‍රී එක සම්පූර්ණ ඉංග්‍රීසි වලින් කම්ප්ලීට් කරා. ඊට පස්සේ දැන් මේ වගේ ඕස්ට්‍රේලියාව වගේ රටකට ඇවිල්ලා කිසි ගැටලුවක් නැතුව මගේ සේවාව ඒ විදියට සප්ලයි කරනවා. ඉතින් කිසි ගැටලුවක් නැහැ අද වෙනකන් භාෂාවෙන්. හරිද? ඉතින් ඒක මේ මගේ මේ 아무තු ඉංග්‍රීසි හොඳට පොෂ් කතා කරන්න පුළුවන් හැකියාවක් නෙමෙයි. හරිද? මෙතනදී හොඳට තේරුම් ගන්න ගොඩක් අය බය වෙනවා. මමත් බය වෙලා හිටියේ. අපි සාමාන්‍යයෙන් අපිට ඔය බැහැනෙම ගොඩක් වෙලාවට කියනවා අක්කි මට ග්‍රැමර් බෑ. මට මේ ෆියුචර් ටෙන්ස් පාස්ට් ටෙන්ස් ඒවා හරියට හදලා කියන්න ලියන්න තේරෙන්නේ නැහැ. ඇත්තම කිව්වොත් මේ හෙල්ත් සෙක්ටර් එකේදී භාවිතා වෙන ඉංග්‍රීසි අපි දැන් ওই සාමාන්‍ය ලයිෆ් එකේදී කමියුනිකේට් කරන්න පාවිච්චි කරන ඉංග්‍රීසි දෙකක් කියලා තමයි මට කියන්න තියෙන්නේ. හරිද? ඒ කියන්නේ අරක වෙනම භාෂාවක් වගේ. කියන්නේ අපි හෙල්ත් එකේදී අපි ස්ටඩි කරන්න පාවිච්චි කරන එක ඉංග්‍රීසි නෙමෙයි. හරිද? ඉංග්‍රීසි වලදී ඔය අපි ඔය ලියන්න ගන්න එකයි ඒකයි මේ අපි ස්ටඩි කරන්න අපි පාවිච්චි කරන ඒ හෙල්ත් සෙක්ටර් එකේදී පාවිච්චි වෙන වචන ටිකයි වෙනයි. ඒකෙන් මම කියන්න උත්සාහ කරන්නේ ඉංග්‍රීසි බැරි කෙනෙක්ට උනත් මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ තියෙන අධ්‍යාපනය හදාරන එක මහ දෙයක් නෙමෙයි. හරිද? ඒකට තියෙන ඕන ටැලන්ට් එක මෙච්චරයි. හොඳ බුද්ධියක් තියෙන්න ඕන. දෙයක් කිව්වහම තේරුම් ගන්න පුළුවන් බුද්ධියක් තියෙන්න ඕන. කල්පනා කරන්න හැකියාව තියෙන්න ඕන සහ මතක ශක්තිය. ওই ටික තිබුණා නම් කිසි ගැටලුවක් නෑ අපිට මේ ඩිප්ලෝමායි කිසි ගැටලුවක් නැතුව කරගන්න පුළුවන්. මෙහෙම. දැන් එහෙනම් ওই කියන විදියට ඉංග්‍රීසි පුළුවන් හැමෝම කියන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් ගිහිල්ලා හොඳට චතුර විදියට ඉංග්‍රීසි කතා කරන අය දැන් එනං මේ වගේ ඕස්ට්‍රේලියාව වගේ රටක සේටම සිංහලෙන් නෙමෙයි ඔක්කොම ඉංග්‍රීසි වලින් කතා කරන්නේ. එතකොට ඒ හැමෝම එහෙනම් ડોක්ටර්ස්ලා මේ නර්සස්ලා වෙනවනේ. නමුත් එහෙම නෑනේ. ඒ කියන්නේ ඉංග්‍රීසි කියන එක හේතුවක් වෙන්නේ නැහැ මේ අපිට මේ සබ්ජෙක්ට් එක කරගන්න බැරි වෙන්න. හරිද? ඒක මම මුලින්ම කියන්නම්. ඒක තේරුම් ගන්න. දැන් මම මේක කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඔයා මේක මං කිව්ව අත්දැකීම අරගන්න ඕන රෝහලට සහ ඔයාගේ හෙද විද්‍යාලයට ගිහිල්ලා. මුලින්ම මම NTS එකට යනකොටත් මට දැනගන්න ලැබුණේ NTS එක ඇතුලේ සිංහලෙන් කතා කරන්න බෑ. ඉංග්‍රීසි වලින් විතරයි කතා කරන්න පුළුවන්. යාළුවෙක් එක්කවත් සිංහලෙන් කතා කරන්න බෑ. ඔන්න ඔය වගේ දේවලුත් ඉතින් ආරංචි වුණා. ඇත්තටම එහෙම දෙයක් නෑ. හරිද? අපිට ගැටලුවක් නෑ. අපිට සිංහලෙන් කතා කරන්න පුළුවන්. එහෙම ඉන්ටියස් එක ඇතුලේ එහෙම බෑග්ග්‍රවුන්ඩ් එකක් නෑ. හරිද? නමුත් අපිට සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න තියෙන්නේ ස්ටඩි කරන්න තියෙන්නේ ඔක්කොම නෝට්ස් ඔක්කොම හම්බෙන්නේ ලෙක්චර්ස් හම්බෙන්නේ ඉංග්‍රීසි වලින්. හරිද? ඒ ඉන්න ටියුටර්ස්ලා උගන්වන්නේ ඉංග්‍රීසි වලින්. නමුත් අපිට ගැටලුවක් තියෙනවා නම් අපිට
අහන්න පුළුවන් ටියුටර් අපට සිංහලෙන් ඒක එක්ස්ප්ලেইন කරලා දෙනවා. හරිද? ඊලෙවල්ස් වලට බයෝ සයන්ස් කරපු කෙනෙක්ට නම් සාමාන්‍යයෙන් අපේ බොඩි එකේ ස්ට්‍රක්චර් එක මෙකනිසම් එක සාමාන්‍යයෙන් ටික ටික ස්ටඩි කරලා ඉන්න පුළුවන්. නමුත් මැක්ස් කරපු නංගි කෙනෙක්ට හරි මල්ලි කෙනෙක්ට හරි ඕක හරි අප්සෙට් යන්න පුළුවන් නේ මම මේවා ඉගෙනගෙනත් නෑ කලින් දැන් බයෝ සෙට් එකට නම් මේක පුළුවන් දැන් මට මේකත් බෑ කොන්කක් වෙයිද දන්නේ නැහැ එහෙමනේ. එහෙම බය වෙන්න එපා හරිද? අරගොල්ලොන්ට පොඩි සපෝට් එකක් නැත්තේ නෑ පොඩ්ඩක් මුලින් පොඩි සපෝට් එකක් තියෙනවා. ඉතින් ඔයාට ලෙක්චර්ස් හම්බුණාට ඉංග්‍රීසි වලින් නෝට්ස් හම්බුණාට ඔයා ඔය ගැටලුව විසඳ දෙන්න ගන්නේ ඔයා ක්ලිනිකල් ප්‍රැක්ටිස් යන්න ගත්තට පස්සේ රෝහල් වලට අනියුක්ත කරාට පස්සේ. ඒ කියන්නේ ඒ ගෲප් එකේ 250ක් විතර ඉන්නනේ ඕගොල්ලෝ ගෲප් එකට එක 10 දෙනා වගේ කඩලා ඕගොල්ලෝම යවනවා වෝඩ්ස් වලට. හරිද? එක වෝඩ්ස් වලට යවනවා. සතියක් එක වෝඩ් එකක, තව සතියක් තව වෝඩ් එකක ඒ වගේ යවනවා. එතකොට ඒ වෝඩ්ස් වලට දාන්නේ නිකන් නෙමෙයි. හරිද? දැන් ඔයා ගියාම ඔයාට දකින්න ලැබෙවි මේ වෝඩ්ස් වල ඒ හැම පේෂන්ට්ම තියෙනවා මේ PHT එකක්. ඒ කියන්නේ බෙඩ් හෙඩ් ටිකට් එකක්. ඔය බෙඩ් හෙඩ් ටිකට් එක දැකලා තියෙනවනේ ටිකට් එක. ඒකේ ඇරලා බලන්න කිසි දෙයක් නෑ සිංහලෙන් ලියලා. හරිද? සම්පූර්ණ ඔක්කොම ඒ බෙඩ් ටිකට් එක මේන්ටේන් වෙන්නේ ඉංග්‍රීසි වලින්. ඒ කියන්නේ ડોක්ටර්ගේ මැනේජ්මන්ට් එක ඔක්කොම ලියන්නේ ඉංග්‍රීසි වලින්. දැන් අපි ඕක සිංහලෙන් ඉගෙන ගත්ත නර්ස් කෙනෙක් නම් අපි ගිහිල්ලා ඕක ડોක්ටර් ඉංග්‍රීසි වලින් මැනේජ්මන්ට් එක ලිව්වට පස්සේ අපි හරි අමාරුවක වැටෙන්නේ මේක අපිට කියව ගන්න බෑ. එතකොට අපිට ડોක්ටර් ලියපු මැනේජ්මන්ට් එක කරගන්න බැරි වෙන්න පුළුවන්. එයි අපි දන්නේ. නමුත් එහෙම නෙවෙයි අපි ඉංග්‍රීසි වලින් අපිත් ස්ටඩි කරලා ගියාම කිසි ගැටලුවක් නෑ. මේක මේ අපිට ලේසියෙම ડોක්ටර් ලියපු මැනේජ්මන්ට් එක ડોක්ටර්ට කටින් කියන්න ඕනේ නෑ. යා ලියලා තිබ්බනම් අපිට ටග් ගාලා ගත්ත ටිකට් එක බැලුවා. එතනින් යාට අපිට අපේ ඇක්ෂන් එක ගන්නයි තියෙන්නේ. හරිද? ඉතින් ඔයා දැන් මං කිව්වේ ගැටලුව විසඳෙන්නේ මේ ක්ලිනිකල් ප්‍රැක්ටිස් ගියාම කියලා. එතනදී මම කරපු දෙයක් තමයි මම විතරක් නෙමෙයි 90ක් නර්සින් ස්ටුඩන්ට්ලා කරන දෙයක් තමයි අරගෙන යනවා වෝඩ්ස් යනකොට චූටි මේ නෝට්බුක් එකක්. හරිද? ඔක සාක්කුවේ දාගෙන යනවා. මුල්ම කාලේ දැන් අපිට ගොඩක් අලුත් වචන අහුවෙනවනේ සෑහෙන අලුත් දේවල් වෝඩ් එකට ගියාට පස්සේ ගොඩක් දේවල් ඉගෙන ගන්න හම්බ වෙනවා. NTS එක ඇතුළේදී වගේ නෙමෙයි රෝහලට අනියුක්ත කරාට පස්සේ වෝඩ්ස් වලදී ගොඩක් දේවල් වලට ප්‍රැක්ටිකලිම දැකලා ඉගෙන ගන්න පුළුවන් දේවල් තියෙනවා වචන. ඉතින් අපි කරන්නේ ඒ වචන අලුතෙන් ඇහෙන වචන ඔක්කොම ලියා ගන්නවා අර පොතේ. හරිද? ඇහෙන වචන පුළුවන් විදිහට අඩු ගානේ අලුත් වචන ඔයාට 20ක් 30ක්වත් මේ පොතේ දවසකට ඇඩ් වෙනවා. හරිද? ඉතින් මම කරේ ඒ විදිහට ලියා ගන්නවා. ලියාගෙන ඇවිල්ලා එක්ක නැත්තම් එතනදිම ඉන්න සීනියර් මිස් කෙනෙක්ගෙන් අහ ගන්නවා. නැත්තම් ඊගෙන දන්න යාළුවෙක්ගෙන් නම් එහෙම අහ ගන්නවා. නැත්තම් මේ ගෙදර ඇවිල්ලා ෆෝන් එකෙන් සර්ච් කරලා බලනවා මොකද්ද මේ කියලා. හරිද? මේ මෙඩිකල් සෙක්ටර් එකේ තියෙන විශේෂ දෙයක් තමයි අපි ඇබ්‍රිවියේෂන්ස් පාවිච්චි කරන. ඇබ්‍රිවියේෂන් කියන්නේ කෙටි වචන දිග වචන කෙටි කරලා. ඒ කියන්නේ ඔර ඩ්‍රග් chart එක ගත්තාම දකින්න ලැබේ BD TDS ඒ වගේ තියෙනවා. හරිද? ඒ කියන්නේ TDS කියන්නේ මොකද්ද? 3 times per day. දවසකට 3 පාරක් මෙන්න මේ පෙත්ත දෙන්න ඕන. හරිද? ඉතින් දැන් ඕක අපි කියමුන්න සිංහලෙන් අපි ස්ටඩි කරනවා. සිංහලෙන් දැන් අපි ඩ්‍රග් chart එක අපිනේ ලියන්නේ. ඕක ලියන්න තිබුණා නම් දිනකට 3 වරක්. හරිද? දිනකට 2 වරක්. රාත්‍රියට පමණක්. ඔහොම වා හිතන්නකො නිකන් මේ වැඩ කෝටියක් විතර තියෙන ASCII ඔය විදියට රචනාවල් වගේ ලියලියා ඉන්න අපිට වෙලාවක් නැහැ. කෙටි කරගෙන තියෙනවා ටක් ගාලා TDS PD නොක්ට එහෙම ටක් ගාලා ලියාගෙන කෙටි වචන අපි හදාගෙන තියෙනවා. හරිද? ඕක අපිට වෝඩ්ස් වලට ගියාට පස්සේ ෆැමිලියර් වෙනවා පොඩ්ඩම දවසකින් ඔන්න ඕවට තමයි ඉංග්‍රීසි කියන්නේ. දැන් අපි කියමු මස්තිෂ්ක සුසුම්නා තරලය. හරිද? ඒ කියන්නේ cerebral spinal fluid. ඕක දැන් අපි ටිකට් එකේ හරි ඕක දැන් ලියන්න ගියා නම් කොහොමද තීද කියන්නකෝ. තීවත් එක්ක පැටලලා යනවනේ. දැන් ඊට වඩා CSF කිව්වම ටක්කාල ඔලුවට යනවනේ. හරිද? අන්නේ වගේ හරි ඊසි. හරි දෙතන තින්නේ ඉංග්‍රීසි නෙවෙයි. ඔයාගේ මතකයේ ප්‍රමාණය අනුව තමයි ඕක වැඩ කරන්නේ. ඒ වචන ඔයා ලියා ගන්න. සාමාන්‍ය ඉංග්‍රීසි වචන ඔයාට ඇහෙන දේ ලියා ගන්න පුළුවන්. සාමාන්‍ය ඉංග්‍රීසි වචන ඔයාට ඇහෙන දේ ලියා ගන්න පුළුවන් මට්ටමක ඔයා දැනටත් ඉන්නවනේ. ඒකනේ ඔයා දැන් C එකක් අරගත්ත නිසානේ ඔයා දැන් නර්සින් සිලෙක්ට් වෙන්නේ. එතකොට මෙලොවම ඉංග්‍රීසි දන්නේ නැති ළමෙක් නෙමෙයි ඔයා. හරිද? නෝමල් ඔයාට ඉංග්‍රීසි දන්නවා. නමුත් අර බෑග්ග්‍රවුන්ඩ් එකක් නැති නිසා හරියට මේ
කතා කරගන්න දන්නේ නැහැ. ඕක තමයි තියෙන එකම ගැටලුව. හරි. ඉතින් ඒක කිසිම ගැටලුවක් නෑ අපිට මේ නර්සින් ස්ටඩි කරද්දි. මම දැන් කිව්වේ ඔන්න මුලින්ම ඔයා රෝහලට යන්න ගත්තට පස්සේ ඒවට ඇහෙන අලුත් වචන ඔක්කොම ලියා ගන්න පුංචි පොතක් තියාගන්න. හරිද? ඊට පස්සේ ඇවිල්ලා ගෙදර ඇවිල්ලා මොකක්ද ඒ වචන කියලා සර්ච් කරලා බලන්න. හරිද? ඒක අංක 1. ඉතින් ඔතනදී අපි ඔය අහුල ගන්න ඕනේ වචන ගොඩාරියක්. ඔය වචන හැම එකක්ම අපිට මේ NTS එකේදී උගන්වනවා. NTS එකේදී උගන්වන සියලුම දේවල් ප්‍රැක්ටිකල් අපට දකින්න ලැබෙනවා, අහන්න ලැබෙනවා රෝහලට ගියාම. එතකොට ඔක මහා ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ භාෂාව. හරිද? ඊට පස්සේ මම වීඩියෝ 2-3කම කිව්වා ඔයාට පුළුවන් නම් නෙමෙයි මේක අනිවාර්යයෙන්ම කරන්න ලැප්ටොප් එකක් ගන්න අවශ්‍ය නැහැ. මොකද අපිට යන තැන ලැප්ටොප් එක දාගෙන යන්න බෑනේ. ඒ කියන්නේ ඔයා දැන් වෝඩ් එකට යනවා නම් ඔයාට වෝඩ් එකේ ගිහිල්ලා ලැප්ටොප් එකේ සර්ච් කර කර ඉන්න බෑනේ. ඊට ෆෝන් එක තියෙනවා නම් ෆෝන් එක අර සාක්කු දෙකක් තියෙන්නේ. ඔයින් එක දාගෙන ගිහිල්ලා ඒ වෙලෙම උනත් ටක් ගාලා සර්ච් කරලා බලන්න පුළුවන් නේ මොකද්ද මේ කියලා. හරිද? එතකොට ඔයා අනිවාර්යෙන් ස්මාර්ට් ෆෝන් එකක් ළඟ තියාගන්න. හරිද? එතකොට ෆෝන් එකෙන් ඔයාගේ ස්ටඩි වලට මාරම ලේසි වෙනවා. දැන් ඔයාට අපි කියමු ඔන්න ඡේදයක් තියෙනවා මොනවා හරි ලොකු ඔයාගේ දැන් ඔන්න NTS එකේ දීපු ලෙක්චර් එකක ඔයාගේ ලොකු ඡේදයක් තියෙනවා. හැබැයි මේක ඔක්කොම ඉංග්‍රීසි වලින් තියෙන්නේ. කීවට තේරෙන්නේ නැහැ. හරිද? එතකොට ඔයාට කරන්න තියෙන්නේ Google Translate app එක දාගෙන ඒකේ ස්කෑන් කරලා බලන්න මෙහෙම මේ ඒ ඡේදයට ඇල්ලුවට පස්සේ ෆෝන් එක ස්කෑන් වෙනවා. ඉතින් සම්පූර්ණයෙන්ම මේ ඒකම ට්‍රාන්ස්ලේට් වෙලා එනවා සිංහල වලට. හරිද? ඉතින් හරි ලේසි මේක පය වෙන දෙයක් නේ. ඔයාලට තීරුම් ගන්න බැරිම දෙයක් න එන්නේ වගේ Google Translate වගේ app එකක් ඔයාලට use කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ තව ඊට අමතරව ඔයාලා දන්නවනේ දැන් අපිට වඩා ඔයාලා දන්නවා දියුණුයි. හරිද? දැන් ඉන්න ළමයි ChatGPT ඒ වගේ වලින් search කරලා බලන්න පුළුවන්. ඉතින් ඒකයි මම කිව්වේ ඔයා අනිවාර්යෙන් ස්මාර්ට් ෆෝන් එකක් ළඟ තියාගන්න. හරිද? ඊට පස්සේ ඉංග්‍රීසි අමාරුයි කියන කට්ටිය ටික දැන් එක්කෝඩ ගහ ගන්න එපා. ඔයාට පාඩම් කරගන්න හෙට කරන්නම් අනිත් කරන්නම් කිය ගොඩ ගහ ගන්න එපා. සාමාන්‍යයෙන් අර අපි නිකන් කියන්නේ දිනදා දින වැඩ දිනදා කරනවා කියලා එහෙමම කරගන්න බැරි වුණත් කොහොම හරි ගොඩ ගහ ගන්න නැතුව පොඩ්ඩක් try කරන්න. එකතු කරගන්න නැතුව මේ බලන්න කොහොම හරි ඒ දෙන නෝට් එක ඊටාම එකපාරක් දෙපාරක් හරි කියවන්න try එකක් දෙන්න. හරිද? නැත්තම් ගොඩ ගැහෙනවා ඔය ඩී. මොකද සබ්ජෙක්ට් ගොඩක් තියෙනවා. සබ්ජෙක්ට් 12ක් තියෙනවා. ඔය ටික ගොඩ ගැහුනොත් ඔයාට අමාරුයි. හරිද? මම තව කරපු දෙයක් තමයි දැන් ඇනටමි වලදී මට හાર્ට් එකේ මෙකනිසම් එක කොච්චරවත් මට තේරුම් ගන්න බැරි කමක් තිබුණා. හරිද? ඉතින් මං කරන්නේ නෝට් එක අරගත්තා. ටියුටර් එකේ නෝට් එක අරගත්තා සහ ඒකට මම ඔයගලොන්ට දැන් අර දාලා ඇති ලින්ක් එකක් PDF එක ගන්න එකේ අනිවාර්යයෙන්ම රොස් ඇන් විල්සන් පොතේ ඒක අරගෙන මම කරන්නේ පොත අරගෙන මට බැරි තැන් ඔක්කොම highlight කරලා මම තනියමම ස්ට්‍රක්චර්ස් ඇඳා. මම ඒ කියන්නේ පොතේ තියෙන එක බලා කරන්න ගිනේ මම තනියමම හાર્ට් එක ඇඳලා ඒක මෙකනිසම් එක මම කොහොම හරි අර විදියට ෆෝන් එක අරගෙන ඒ තියෙන ඡේද ඔක්කොම ට්‍රාන්ස්ලේට් කර බලා තනියම මම තීරුම් ගත්තා. හොඳම දේ තමයි ඒක කවුරුත් කියලා දෙන දේ තේරෙන්නේ නැතව තනියම try කරන්න. එහෙම තනියම තීරුම් ගත්තොත් ඒක අමතක වෙන්නේ ආයි මැරුවත් අමතක වෙන්නේ නැහැ. හරිද? තනියම ඔයා දෙයක් තීරුම් ගත්තොත් ඒක අමතක වෙන්නේ නැහැ. ඒකින්ද තනියම අරක සම්පූර්ණ තීරුම් ගත්තා. මෙකනිසම් එක මේක මෙහෙමයි මේක මෙහෙමයි. ඒක තවදුරටත් ඔයාට මතකේ රඳවා ගන්න ඔයා කරන්න ඕන. යාළුවෙක්ට කියලා දෙන්න අල්ලගෙන. හරිද? දැන් මම කරන්නේ මට එහා පැත්තේ හිටිය මගේ හොඳම යාළුවෙක් තරංගනි. ඉතින් එයා ඉගෙන ගන්න දේවල්, එයාට අමාරු දේවල් එයා තනියම ස්ටඩි කරලා එයා ඇවිල්ලා මට කියලා දෙනවා. සහ මට අමාරු දේවල් මම තනියම ස්ටඩි කරත් මම ඇවිල්ලා එයාට කියලා දෙනවා. දැන් වැරදි තැනක් තියෙනවා නම් අපි දෙන්න සාකච්ඡා කරලා හදා ගන්නවා. හරිද? ඉතින් එන්නේ වගේ දැන් ඔයාලගේ දැන් NTS එකේ නම් පිළිවෙලට තමයි දාන්නේ මේ පෝලිං වලට. ඒ කියන්නේ සොයිසල පොලිම එකක්, සිල්වල පොලිම එක පේලියක. හරිද? තිලකරත්නල එක පේලියක, පෙරේලලා ටික එක පේලියක. අන්න ඒ වගේ මෙහෙම පෝලිං වලට දාන්නේ 9 අගට තියෙන කොටසත් එක්ක බලලා තමයි දාන්නේ ස්ටුඩන්ට්ලා ටික පෝලිං ගස්සන්නේ. ඉතින් ඒ යාළුවෝ ටික එකතු වෙලා මුලින් ට්‍රූ එකක් හදාගන්න පොඩි NTS එකට ගියාට පස්සේ යාළුවෝ ටිකක් හදාගන්න තනියම ඉන්න බෑනේ ගෲප් එකේ. ඉතින් ඒ කට්ටියත් එක්ක එකතු වෙලා ඊට පස්සේ අර ගෲප්
ඒක ස්ටඩි කරන්න පටන් ගන්න. එතකොට අර කට්ටියත් එක්ක තමයි මේක කුඩ යන්න ලේසි තනියම කරනවට වඩා. ඉතින් කට්ටියත් එක්ක එකතු වෙලා අදාළ Tamanට බැරි දෙයක් තියෙනවා යාළුවගෙන් අහගන්න. ඔයාලට පුළුවන් දෙයක් තියෙනවා යාළුවට කියලා දෙන්න. එතකොට ඕක ඇත්තටම ඉංග්‍රීසි කියන එක ලොකු දෙයක් වෙන්නේ නැහැ ස්ටඩි කරන්න. හොඳම දේ තමයි ඒක මට මේ භාෂාව බැරි වෙයි කියලා ඔළුවට දාගෙන ඉන්න නැතුව අර විදියට ස්මාර්ට් ෆෝන් එකක් අරගෙන එහෙම රෙඩි වෙලා යන්න. උතනදී මේ කතා කරන්න ඉංග්‍රීසි වලින් කතා කරන්න බෑ මට ග්‍රැමර් බෑ අනම්මනම් ඒව ඔළුවේ තියාගන්න එපා. ඒව අදාළම නැති දේවල්. හරිද? ඕක විසඳෙන්නේ ඔයා රෝහලට අනියුක්ත කරාට පස්සේ ඔයාට අහන්න දකින්න ලැබෙන්නේ ඔක්කොම කියවන්න ලැබෙන්නේ ඔක්කොම ඉංග්‍රීසි වලින්. එතකොට ඕක නිකම්ම ওই ප්‍රශ්නේ විසඳලා යනවා. හරි. මෙතෙක් කවුරුත් ඉංග්‍රීසි බෑ කියලා නර්සින් දාලා ගිහපු කෙනෙක් නෑ. ඉතින් විශ් කරන ඕගොල්ලොන්ට ඒක ගැටලුවක් කරගන්න නැතුව ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ කියලා හොඳට ලස්සනට ස්ටඩි කරලා විභාග පාස් වෙන්න පුළුවන් වෙන්නේ කියලා මම සුබ පතනවා. මම අවසාන වශයෙන් කියන්නේ ඉංග්‍රීසි මීඩියම් ඉගෙන ගත්ත අයවත් උපතින්ම ඉංග්‍රීසි හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන ළමයිවත් හැමෝම ඩොක්ටර්ස්ලා නර්සස්ලා වෙන්නේ නැහැ. ඒක ඔයාගේ බුද්ධිමත්භාවය මතක හිටින ප්‍රමාණය තර්ක කරන්න පුළුවන් ප්‍රමාණය අනුව තීරණය වෙන දෙයක්. ඕල්රෙඩි ඔයා එහෙම දරුවෙක් මොකද එහෙම බුද්ධිමත් දරුවෙක් නිසා තමයි ඔයා සයන්ස් මැක්ස් වගේ අමාරු සබ්ජෙක්ට් වලින් පාස් වෙලා ඉංග්‍රීසි වලින් C එකක් අරගෙන මේ වෙද්දි මේ නර්සින් වලට සිලෙක්ට් වෙලා තියෙන්නේ. හරිද? ඒ නිසා කරගන්න බැරි දරුවෙක් නෙවෙයි ඔයා මේක ලස්සනට කන්ටිනියු කරගන්න පුළුවන් කෙනෙක්. ඉතින් විශ් කරනවා පොඩ්ඩක්වත් බය නැතුව යන්න. ඉංග්‍රීසි වලට බයි මමත් කියන මුත් එක ඊසි. හරිද? ඉතින් සතුටින් හොඳින් ඉන්න හැමෝම ආයෙ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න. බයි.